welcome back to my YouTube channel after a long time. ඉතින් දැන් අපි යනවා ගමනක්. මේක හදිසියේ යන දාගත ගමනක්. අපි යට වෙද්දී එතන ඉන්න ඕනේ. දැන් වෙලාව මෙතනම 7යි කාලයි. මේක ඇත්තටම හවස 5:00ට 6ට විතර මට කතා කරලා කිව්වේ මේක එකක් යන් කියලා. එයාලා මාව කොහොමද කන්වින්ස් කරේ? කින්ද මන්ද ඔක්කොම විස්තර අපි යන ගමන් කතා කරමු. Keep watching. අපිව පේන්නේ නැහැ. අනේ හායි අපි යනවා චිල්ඩ්‍රන්ස් ඩේ සෙලිබ්‍රේට් කරන්න. කොහෙද යන්නේ කියලා. ඉදිරියට බලන්න සර්ප්‍රයිස් එකක්. මෙයා තමයි මාව කන්වින්ස් කරපු අනිත් එක්කෙනා එන ගමන්. අනිත් සමාජිකයා එනකන් අපි ඉන්නේ වෙඩින් එකකට නෙමෙයි යන්නේ. වෙඩින් එකක් නෙවෙයි. අපි ආසාවෙන් යන්න බලාගෙන හිටපු ගිය අවුරුද්දෙත් යන්න බැරි වෙච්ච ගමන. හැබැයි අපිට කිසි ප්ලෑන් එකක් තිබ්බේ නැහැ මේ මේක කියනවා කියලා දැනගත්තා. 4:00 ඉඳන් 6:00 වෙදි තමයි හවස තමයි දැනගත්තේ. මම දැනගත්තේ 5ට විතර වැඩේ. මේ 5:00ට මම ගියා. 5:00ට මේගොල්ලෝ මගේ ගෙදර. නෑ 6:00ට ගෙදර. 6:00ට ගෙදර. 6:00ට ගෙදර. මන්ද 6 කාල. 6:00ට ගෙදර. 6:00 විතර මේගොල්ලෝ අපේ ගෙදර. එහෙම තමයි උනේ ඇත්තටම ඉතින්. මම ඔෆිස් එකෙන් ඔෆ් වෙලා යනකොට මේගොල්ලෝ අපේ ගෙදර. දැන් ඉතින් අනිත් සමාජිකයන්ක මේ බාන පාරේ ඉන්න ඕනේ දැන් ජෝකි ටිකක් වගේ. ඔයාලටත් ඉන්නවද මේ වගේ යාළුවෝ? ඒ කියන්නේ ඔයාට කොහේ හරි ගමනක් යන කතා කරලා ඊට පස්සේ ඔයා ඒ ගමන යන්න චුට්ටක් අදිමදි කළාම ගෙදරටම ඇවිල්ලා එක්කන් යන જાති යාළුවෝ. මම ඇත්තටම එක්ස්පෙක්ට් කරේ නෑ මෙයාලා මේ විදියට ගෙදරටම ඇවිල්ලා මාව එක්කන් යයි කියලා. යාළුවනේ. ඩෙස්ටිනේෂන් එකට ආවා ළමයි. We just arrived. අපේ ගුරුජීව හොයාගෙන දැන් යන්න ඕනේ. මල් ඔයාලා අපි කලින් කෝවිල් ගිය vlog එක බැලුවා නම් ඔයාලා දන්නවා කෝවිල්ට ඇතුල් වෙන්න කලින් අපි මිස් නොකර කරන දෙයක් තමයි මේ කොණ්ඩෙට දාන මල් වැල් ගන්න එක. ඉතින් එදාත් අපි සුපුරුදු පරිදි මල් වැල් අරගෙනම තමයි ඇතුළට ගියේ. And yes, as always, girls support girls. Yeah, bike salon. ගලගෙදර. හලෝ මට බිස්නස් අයිඩියා එකක් තියෙනවා කියන්න. ගලගෙන බෑ හැබැයි. ගලගෙදර ෂවර්ස්ද? නෑ. පොඩි වැඩ. අපි එතනට යනකොට 8:00 විතර වෙන්න ඇති. මොකද අපි ගෙදරින් ගියත් පරක් වෙලානේ. ඉතින් කොහොම හරි අපි යනකොට ඒ වෙලාවේ පූජාවත් පටන් අරගෙන තමයි තිබුණේ. natural colors. මේ අවුරුද්දේ නවරාත්‍රියක වැටලා තිබුණේ September 22nd to October 2nd. ඉතින් October 2nd last day එක ගර්භ නයිට් එකට තමයි අපි එදා participate කළේ.
ඉතින් පූජාවෙන් පස්සේ ෆ්ලෝ එක තනිකරම ඕපන් වුණේ ඩාන්ස් කරන්න. ඩාන්ස් කරන්න තියෙනවා නම් අපායට උනත් යන කට්ටියක්නේ අපි කට්ටිය. ඉතින් එදා නයිට් එක ඉවරනකම්ම අපි කළේ කොච්චර වෙලා නැටුවද කියන්න නම් මතක නැහැ. කොහොම හරි නටල ඉවර වෙලා අපි ආවා ඉක්මනට කන්න. මොකද අපි ඒ වෙනකොටත් ගොඩක් බඩගින්නේ හිටියේ. නටනට හිටපු හින්දාද කොහෙද අපිට ඒක අමතක වෙලා තිබුණේ. මම කලින් පොඩක් ගත්තා. normally අපි කියනවා කනකොට කතා කර කර කන්න හොඳ නැහැ කියලා. හැබැයි අපි ඩාන්සින් ක්ලබ් එකේ නම් මං හිතන්නේ ජීවිතේට ඒ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මම දැකලා නැහැ අපේ කට්ටිය පාඩුවේ කටවල් පියාගෙන සද්ද නැතුව කන දවසක් නා. අනිවාර්යෙන් හැමදාම කන වෙලාවට අපිට මොකක් හරි ටොපික් එකක් තියෙනවා කතා කර කර ඉන්න. and ඔය වෙලාවෙත් සර්ට කියන්න බැරි වුණ මිස් වෙච්ච රූපදූපයක් කියව තමයි අපි කෑවේ. Oh, I forgot to mention that puri was so good, and of course we never say no to Indian food. Sign off. Khatam. We're going home now. Thank you for watching and like, comment, share. Like, comment, share. Subscribe. Please. This is the final look. අපි පළවෙනි look එක පෙන්නුවේ but at least we are showing the final. This is what you need to see. Yeah, this is what you actually need to see. Yeah. The Actually, best part. this is from Manish Malhotra. Oh my This God. is Sabyasachi. Sabyasachi. This is Pamunu. This is Kotua. That cheap. That's Okay, not cheap now. like her. Not like that. Yeah, not cheaper than her. Than her. Yeah. So, යනවා කියලා හිතාගෙන එළියට ආවට කාලා ඉවර වෙලා ආයෙත් සැරයක් ගිහින් මං හිතන්නේ පැයක් විතර නටලා තමයි අපි ආයෙ ආවේ. එහෙනම් මේ යාළුවා අර කලින් යනවා කිව්වට දැන් තමයි ඇත්තටම යන්නේ. අර ලක්මිනී හරක් බලන්න යනවා පෙන්නන්න ඒක. for watching. thanks again. තරයි මහමෙදට පැමිණි ස්තුති කතාව කිරීමට. අනේ මේ සාර සදිසි. ගර්භා ඉතින් උත්සවයට අපි රැගෙන ගිය අපගේ දිලූප ගුරු පියාණන්ට ආදක පිරි ප්‍රණාමය පුද කරනවා. ආදරේ උම්මා මේ ඩ්‍රයිව් කරන මනුස්සයා කලර් ලයිට් දන්නේ නැහැ. මේ කලර් ලයිට්.